යම් හේතුවක් නිසා ඊසාන දිග මෝසම සක්‍රීය වන විට වාසුලිත් සක්‍රීය වී තිබුණහොත් වියලි කලාපයේ වැව් අමුණු පිටාර ගලලා විනාශ වෙලා යන තරම් අධික වර්ෂාපතනයක් ලබා දෙනවා. දැන් අපි දන්නවා පෘථුවිය ගෝලාකාරයිනේ. එතකොට ගෝලාකාර පෘථුවියට සූර්යාගේ සූර්යාලෝකය පතිත වෙනවා. දැන් අපි ගත්තොත් මේ සූර්යා නම් සූර්යාගේ සූර්යාලෝකය මෙහෙම විහිදෙනකොට මෙන්න මේ සූර්යාලෝකය පෘථුවියට පතිත වෙනවා. ඒ ලම්බකව පතිත වන කොටසට උෂ්ණත්වය වැඩි. මොකද මෙන්න මේ කොටසට වැඩි උෂ්ණත්වයක් ලැබෙනවා. මොකද ඒ සීමාවට සූර්යාලෝකය වැඩිපුර පතිත වෙන නිසා. දැන් අනිත් එක ඔයගොල්ලෝ අහලා තියෙනවා පෘථුවිය අංශක 23මාරක් ආනත වෙලා ඇලයි කියලා. දැන් තියෙන ප්‍රශ්නය ගෝලාකාර වස්තුවක කොහොමද ඇලය හොයන්නේ? නේද? ඒතර ගෝලාකාර වස්තුවේ ඇලය හොයන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙම අපි ඉරක් ගැහුවොත් අපි ඒකට කියනවා පෘථුවි ලම්බක අක්ෂය කියලා. පෘථුවිය ලම්බක අක්ෂය. ඒ වුණාට පෘථුවිය භ්‍රමණය වෙන්නේ මෙන්න මේ සීමාවෙන්. මෙන්න මෙතනින්. පෘථුවිය භ්‍රමණය වෙන්නේ මෙන්න මෙතනින්. මෙහෙම තමයි පෘථුවිය භ්‍රමණය වෙන්නේ. මේ ලම්බක රේඛාවෙන් නෙවෙයි. එතකොට පෘථුවිය මේ භ්‍රමණය වන මේ අක්ෂයට කියන්නේ භ්‍රමණ අක්ෂය. මේ අක්ෂයට කියන්නේ ලම්බක අක්ෂය. එතන මෙන්න මේ හැඩයට පෘථුවිය භ්‍රමණය වෙනකොට මේ ලම්බක අක්ෂයත් භ්‍රමණ අක්ෂයත් අතර පවතින කෝණය තමයි අංශක 23මාරයි. ඕක තමයි ආනතිය කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපි ඉතුරු අක්ෂ ටික අඳිනකොට මේ තමයි සමකය. මෙයා කර්කටක නිවර්තනය. මෙයා මකර නිවර්තනය. ආක්ටික් වෘත්තය ඇන්ටාර්ක්ටික් වෘත්තය. දැන් මෙන්න මේ විදිහට පෘථුවිය භ්‍රමණය වෙනවා ආනතව. ඒ සිදුවන දවස තමයි දෙසැම්බර් 21 22 කියන කාලය තමයි මෙය උපරිම වෙන්නේ. ඒතර මේ හැඩයට තමයි දෙසැම්බර් මාසේ පෘථුවිය භ්‍රමණය වෙන්නේ. දැන් එහෙනම් සූර්යාලෝකය අඩුම දුරකින් ලම්බකව පතිත වෙන්නේ මෙන්න මේ කියන මකර නිවර්තනයට. මේ කලාපයට සූර්යාලෝකය වැඩි. එතකොට මොකද්ද වෙන්නේ? සූර්යාලෝකය වැඩිපුර වැටෙනකොට ඒ සීමාවේ තියෙන වාතය රත් වෙලා ඉහළ යනවා. වාතය රත් වෙලා ඉහළ යනකොට වාතය අඩු නිසා පොළව සීමාවේ පවතින්නේ අඩු පීඩනයක්. මොකද වාතය සැහැල්ලු වෙලා රත් වෙලා ඉහළ යාමත් එක්ක මෙන්න මේ කොටසේ ඇති වෙනවා අඩු පීඩනයක්. ඒ කියන්නේ පෘථුවියේ දක්ෂිණාර්ධ ගෝලයේ පවතින්නේ අඩු පීඩනයක්. ඊට සාපේක්ෂව මේ කොටසට ලැබෙන සූර්යාලෝකය අඩු නිසා එහි වාතය ඉහළ යන්නේ නැහැ. සීතල වෙලා පාත් වෙනවා. මෙහි වාතය රත් වෙලා ඉහළ යනවා. ඉරේලිය හොඳින් ලැබෙන නිසා මෙහි වාතය සීතල වෙලා පහත් වෙනවා සිසිලස නිසා. ඒ අනුව මෙතන මීට ප්‍රතිවිරුද්ධ වැඩි පීඩනයක් ඇති වෙනවා. දැන් උත්තනාර්ධ ගෝලයේ වැඩි පීඩනයකුත් දක්ෂිනාර්ධ ගෝලයේ අඩු පීඩනයකුත් තියෙනකොට වාතයේ ස්වභාවය තමයි වැඩි තැනින් අඩු තැනට ගමන් කිරීම. අන්න දෙසැම්බර් මාසේ උත්තරාර්ධ ගෝලයේ වැඩි පීඩනයේ සිට දක්ෂිනාර්ධ ගෝලයේ අඩු පීඩනය කරා වාතය ගමන් කරනවා. ඒකෙන් උපදිනවා සුළඟ.
මේ සුළඟ තමයි අපිට ඔය දෙසැම්බර් මාසේ ඇතිවන මෝසම් සුළඟ. දැන් මේක අපේ කලාපයට එන්නේ කොහොමද? දැන් අපි ඉන්නේ ආසියානු කලාපයේනේ. ඒ කියන්නේ අපේ කලාපය අපි ගන්නකොට ලෝක සිටිය මේ විදිහටනේ එන්නේ. දැන් ඔයාලට මම කියලා දුන්න විදිහට අර උතුරු කොටසේ මේ ටිකේ තමයි ඔය වැඩි පීඩනය අපිට ලැබෙන්නේ. මේ සීමාවේ පවතින්නේ අඩු පීඩනයක්. දැන් ඔන්න ඔය අවස්ථාවේ උත්තරාර්ධ ගෝලයේ පවතින වැඩි පීඩනයේ සිට දක්ෂිණාර්ධ ගෝලයේ අඩු පීඩනය කරා සුළං එනවා. අපි ඉස්සර ලෝක ගෝලයේ පෙන්වන විදිහට මේ සුළඟ මෙන්න මෙහෙම දකුණට ගමන් කරනවා. මෙන්න මේ සුළඟ තමයි ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ඇතුල් වන්නේ. ඒකට අපි කියනවා ඊසාන දිග මෝසම කියලා. ඊසාන දිග මෝසම ලංකාවට වර්ෂාව ලබා දෙන්නේ බොහෝ දුරට වේලි කලාපේ. එහෙම වෙන්නත් හේතුවක් තියෙනවා. දැන් ඒ ආපු සුළඟ අපේ රටට ඇතුල් වෙන්නේ ඊසාන දෙසින්. ඒ කියන්නේ අපිට ඒ සුළඟින් වර්ෂාව ලබා දෙන්නේ මෙන්න මේ ප්‍රදේශයෙන් තමයි අපේ රටට ඇතුල් වන්නේ. ඕකට තමයි අපි කියන්නේ ඊසාන දිග මෝසම. ඊසාන දිග මෝසමෙන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයට වැඩි වැස්සක් ලබා දෙන්න හේතුව තමයි මේ සුළඟ අපේ රටට එන්නේ අපේ රටේ ඊසාන දිග සහ නැගෙනහිර වෙරළ කලාපයෙන් නිසා මෙන්න මේගොල්ලොන්ට මේ කලාපවලට වැඩි වර්ෂාපතනයක් ලබා දෙනවා. ඕක තමයි ඊසාන දිග මෝසමේ තත්ත්වය. තව විශේෂ දෙයක් තියෙනවනේ. ඒ මොකද්ද? ඒක තමයි වාසුලියක්. දැන් මේ දවස්වල සෑහෙන කතා කරනවා මේ වාසුලියක් කියන්නේ මොකද්ද? අපි බලමු. වාසුලියක් නිර්මාණය වෙන්නේ කොහොමද? මේ දෙක එකතු වුණොත් මොකද වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද කියලා. වාසුලියක් ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම යම් ප්‍රදේශයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ට වඩා වැඩි වෙන්න ඕනි. සෙල්සියස් අංශක 27ට වඩා උෂ්ණත්වය වැඩි වෙනකොට වාතය රත් වෙලා ඉහළ යනවා. සෙල්සියස් අංශක 27ට වඩා උෂ්ණත්වය වැඩි වෙන කලාපවල බොහෝ දුරට වාතය රත් වෙලා ඉහළ යනවා. අන්න එතකොට වාතය අඩු වෙන නිසා වාතය රත් වෙලා ඉහළ ගියාම ඒ කොටසේ වාතය අඩු නිසා අපි ඒකට කියනවා අඩු පීඩන මණ්ඩලයක් කියලා. හේතුව තමයි උෂ්ණත්වය නිසා මෙහි වාතය රත් වෙලා ඉහළට ගමන් කිරීම. සංවහනය වෙනවා. දැන් මෙන්න මේ කොටසේ පීඩනය අඩු කලාපයක් නිසා අපි මේකට කියනවා අඩු පීඩන මණ්ඩලයක් කියලා. නමුත් දෙපස පීඩනය වැඩි. වටේ පීඩනය වැඩි. ඒතර මැද පීඩනය අඩුයි. දෙපැත්තේ වැඩි පීඩනයකුත් මැද පීඩනය අඩු නිසා අපි මේකට තව නමක් දෙනවා පීඩන අවපාතයක් කියලා. පීඩන අවපාතයක් ඇති වෙන හේතුව උනේ උෂ්ණත්වය වැඩි වෙලා වාතය රත් වෙලා ඉහළ යාම නිසා. අන්න එතකොට ඇතිවෙච්ච මේ අඩු පීඩන මණ්ඩලයට වටේ තියෙන වැඩි පීඩන මණ්ඩලයේ සිට සුළං වේගයෙන් ගමන් කරනවා. එක ස්ථානයකට වේගවත්ව විශාල සුළං ප්‍රවාහයක් එකතු වීමත් එක්ක මේ වෘත්තාකාරව විශාල වෙලා වාසුලි තත්ත්වයක් ඇති කරනවා. මේ පීඩන අවපාතයත් එක්ක ඇතිවන මේ වාසුලිය ප්‍රබල වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගමන් කරන සුළඟ
අති විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් එක් කේන්ද්‍රයකට එකතු කරනවා. වටේම තියෙන ජල වාෂ්ප එක තැනකට එකතු කරනකොට මෙන්න මේ වාසුලිය ආශ්‍රිතව ඇතිවන ජල වාෂ්ප අති විශාලයි. ඒ නිසා මෙමගින් ලැබෙන වර්ෂාපතනය ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් මිලිමීටර 200ක් 300ක් දැන් මේ මිලිමීටර කිව්වහම ඔබට දැනෙනවද දන්නේ නැහැ. සාමාන්‍ය මිලිමීටර 500ක වර්ෂාපතනයක් කියලා ඔබ අහලා තියෙනවා නම් අපේ වියලි කලාපයට අවුරුද්දටම වහින්නේ මිලිමීටර 2000ත් 2500ක් විතර. අවුරුද්දටම වහින්නේ මිලිමීටර 2000 2500ක් අතර තමයි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය. එතකොට වාසුලියකින් මිලිමීටර 500ක වැස්සක් පැය 24කින් ලැබුණා කියන්නේ වියලි කලාපයට මුළු අවුරුද්දෙම වහින වැස්සෙන් පහෙන් එකක් එක දවසකදී වැටිලා. හිතා ගන්නකෝ ලැබෙන ජල ප්‍රමාණය කොච්චරද කියලා. මේක බොහෝ දුරට පොළොවට දරා ගන්න අපහසුයි. ගොඩක් වෙලාවට ඔය කියන විදිහට කලා ඔය ගන්ද්‍රෝණියට කලා වැවේ ජලයෙන් 10 ගුණයක් විතර වැටුණා කියනවා. මේ දිත්වාසුලි කුණාටු අවස්ථාවේ. ඉතින් මේක පොළොවට දරා ගන්න අපහසුයි. ඒකයි විශාල ගම් වතුර තත්ත්වයන් ඇති වෙන්නේ. එහෙනම් මෙන්න මේ ඇතිවන වාසුලිය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. මෙහි මධ්‍යයට කියන්නේ අපි ඇස වටේ ප්‍රදේශයට අධික ලෙස වහිනවා. මේ తත්වය ඇති වෙනවා අපේ බෙන්ගාල බොක්ක කලාපයේ නිතරම. මොකද අවට සම්පූර්ණයෙන්ම බෙන්ගාල බොක්ක කලාපයේ පවතින්නේ උණුසුම් වන ගොඩබිම් කලාපයක්. උණුසුම් ගොඩබිම් කලාපයකින් වට වුණු බෙන්ගාල බොක්කට අති විශාල වශයෙන් පීඩන අවපාත ඇතිවීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒව ගොඩක් වෙලාවට ඇතිවන්නේ ඔක්තෝබර් නොවැම්බර් කාලවල. නොවැම්බර් වෙද්දී මේවා අවසන් වෙනවා ගොඩක් දුරට. යම් හේතුවක් නිසා බෙන්ගාල බොක්කේ ඔක්තෝබර් නොවැම්බර් කාලයේ ඇතිවන මේ වාසුලිය වර්ධනය වෙලා අපේ රටේ උතුරු නැගෙනහිර ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලබා දෙනවා. මෙන්න මේ බෙන්ගාල බොක්කේ ඇතිවන වාසුලි වලට අපි සයික්ලෝන් කියලා කියනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක ඇති වෙන්න ඕනි ඔක්තෝබර් නොවැම්බර්නේ. දෙසැම්බර් වෙන්න බෑද? සමහර අවුරුදු වල වාසුලි දෙසැම්බර් ක්‍රියාත්මක වෙනවා. එතකොට තව යාළුවෙක් අපිට එනවා. කවුද දෙසැම්බර් එන්නේ? මං මුලින් කියලා දුන්න ඊසාන දිග මෝසම. යම් හේතුවක් නිසා ඊසාන දිග මෝසම සක්‍රීය වන විට වාසුලිත් සක්‍රීය වී තිබුණහොත් මෝසමෙන් ලැබෙන ජල වාෂ්ප සහ සුළං ප්‍රවාහයත් වාසුලියෙන් ලැබෙන ජල වාෂ්ප සහ සුළං ප්‍රවාහයත් දෙක එකට එකතු වෙලා වියලි කලාපයේ වැව් අමුණු පිටාර ගලලා විනාශ වෙලා යන තරම් අධික වර්ෂාපතනයක් ලබා දෙනවා. එහෙනම් වියලි කලාපයට මේසා විශාල වැස්සක් දෙසැම්බර් මාසේ ඇති වෙන්නේ වාසුලිය ඔක්තෝබර් නොවැම්බර් අවසන් නොවි දෙසැම්බර් මාසෙත් සක්‍රීය වුණොත්. මොකද හේතුව එයාට මෝසමත් එකතු වෙනවා. සමහර වාසුලි මෝසම නිසා දකුණු ප්‍රදේශයටම තල්ලු කරලා දාන්නත් මෙයාට පුළුවන්. ඒත් දෙසැම්බර් වැඩිම වැස්සක් ලැබෙන්නේ වියලි කලාපයට. දැන් උඩ පැහැදිලි අපේ පෘථිවි භ්‍රමණයත් සමකාසන්නව තියෙන වැඩි උෂ්ණත්වයක් නිසා වාසුලි සහ මෝසම් ඇති වෙනවා. මේවා හරි ලස්සන චක්‍රීය ක්‍රියාවලියකට සිද්ධ වන්නේ. ඉතින් සමහර විට මෙවැනි විවසනයන් සෝබාදහම තුලින් ඇති වෙනවා. ආපදා කළමනාකරණය කියන්නේ මේ සියලු දේවල් හොඳින් හඳුනාගෙන තිබීම. කාලගුණික අනාවැකියක් ඉදිරිපත් කරන්නේ මේ දේවල් හොඳින් අවබෝධ කරගන්න. අපිත් අපේ ජීවිතේ පොඩ්ඩක් හරි මේවා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ ඉන්දියාවට දකුණින් පිහිටලා තියෙන බෙන්ගාල බොක්කාශ්‍රිත සුන්දර දිවයිනක්.
නමුත් අපේ රටටත් ඉන්දියන් සාගරයේ සහ බෙන්ගාල බොක්කේ බලපෑම තියෙනවා. ඉතින් අපි මේ දේවල් සෝබා දහමේ මේ තුලනයන් දැනගෙන සිටීම හරිම වැදගත්. මිනිසා යනු සෝබා දහමේ ජීවියෙක් මිසක් අපි සෝබා දහමට විරුද්ධව යන කෙනෙක් වෙන්න බෑ. සෝබා දහම අපිට බොහෝ දේවල් ලබා දෙනවා. අපි ඒ දේවල් සතුටින් බාරගත යුතුයි. සෝබා දහමේ නියමය අපි නියම වශයෙන්ම තේරුම් ගත යුතුයි. එවිට පෘථුවියත් මේ මිහි කතත් අපිත් සියල්ල ආරක්ෂා වෙනවා. සියටල් කිව්වා වගේ මේ මහ පොළව අපගේ වාසභූමිය විතරක් නෙවෙයි. ඇයගෙන් අපි ප්‍රභවය ලැබුවා. මේ පෘථුවියේ වාසීන් අපි අනන්ත විශ්වයේ කෝටි ප්‍රකෝටි ගාණක් ග්‍රහලෝක සෞරග්‍රහ මණ්ඩල අනන්තවත් ඇති. හැබැයි අපි ජීවයේ පවතිනවායයි හඳුනාගෙන තියෙන එකම ග්‍රහලෝකය පෘථුවිය පමණයි. මහා විශ්වයේ ජයගත් මිනිසා තවමත් මනුස්ස ශරීරයක් අරන් ගියේ පෘථුවිය වටා පරිභ්‍රමණය වෙන හඳට විතරයි. ඉතින් ඒ නිසා තවත් පෘථුවියකට තවත් ලෝකයකට ජීවය රැගෙන යාමේ තාක්ෂණයක් අහලකවත් නැහැ. අපිට තියෙන්නේ මේ අපේ මහ පොළොව විතරයි. එය තමයි අපේ පෘථුවිය. ඒක තමයි අපේ මිහිකත. සෝබා දහමේ නියමයන් මිහිකත රැකගන්න හැමදාම අපිට වැදගත් වේවි.